ශීඝ්‍රයෙන් පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා වෛරස් උණ රෝගයට ඔබත් ගොදුරු විය හැකි. රෝගයෙන් ආරක්ෂා වීම සඳහා හොඳින් දැනුවත් වෙන්න. මේ දිනවල පැතිර යන මේ ඉන්ෆ්ලුවෙන්සා උණට හේතුව ඉන්ෆ්ලුවෙන්සා වෛරසය. මේක මේ කුරුළු උණක් හෝ එහෙම නැත්නම් සූකර උණක් හෝ නෙමෙයි, හියුමන් ඉන්ෆ්ලුවෙන්සා වෛරසය නිසා පැතිරී යන උණ තත්ත්වයක්. මෙවැනි උණ තත්ත්වයක් කාලෙන් කාලට කොහොමටත් රටේ දකින්න හම්බ වෙනවා. විශේෂයෙන් අවුරුද්දේ සමහර මාසවලදී මේක අඩු වැඩි තත්ත්වෙන් දකින්න ලැබෙනවා. 2013 දී 2011 දීත් අපි මේ වගේ තත්ත්වයක් දැක්කා. මේ වෛරසයේ ප්‍රභේද කීපයක් තියෙනවා. ඉන්ෆ්ලුවෙන්සා A, ඉන්ෆ්ලුවෙන්සා B සහ ඉන්ෆ්ලුවෙන්සා C කියලා කලාතුරකින්. විශේෂයෙන් මේ ඉන්ෆ්ලුවෙන්සා A සහ B වෛරසයේ තවත් ප්‍රභේද වෛරස් තියෙනවා. මේ දවස්වල පැතිරී යන වෛරසය තමයි ඉන්ෆ්ලුවෙන්සා A වල H1N1 කියන වෛරස් තත්ත්වය. වැදගත්ම දේ තමයි මේ මොන වෛරස් තත්ත්වය ආවත් ඒ ගැන බය වෙන්න ඕනි නැහැ. කලාතුරකින් තමයි මේ වෛරස් වල ආසාදන තත්ත්වය නරක තත්ත්වයකට හැරෙන්නේ. බොහෝ අවස්ථාවල එනිකම සනීපලා යනවා. දැනුවත් කිරීම කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා. සිරස FM තවත් ප්‍රජා සත්කාරයක්.